අවසන් නවතින්. දැන් දඹුල්ලට ගිහිල්ලා දඹුල්ල විහාරයේ වැඳ පුදාගෙන එතනින් තව ටිකක් ඉදිරියට අනුරාධපුරේ පැත්තට ගමන් කරන් තමයි අපි සූදානම්. තවටින් අමාරුකින් ජයශ්‍රී මහ බෝධි මහත්මයා දීලා තුන් දෙනාට තුනක් පුළුවන්. ඇවිල්ලා අහන්නකො මේ ආමතුරු කොහෙද වඩින්නේ කියලා. ලොකු වැඩක් කරන්නේ. නානේ ගත්තා. බොහොම කාරණේ දන්නවනේ. දැන් මෙයා දන්නේ නැහැ තාම. අපි අනුරාධපුරයට වඩිනවා. ඉතින් ජනතාව දැනුවත් කරගෙන ඇඹිලි පිටියේ ඉඳලා පාගමනින්ම අනුරාධපුර උතුම් වූ ජයශ්‍රී මහ බෝධි වහන්සේ වැඳ පුදාගෙන අදිෂ්ඨාන පූජාවක් කරන්න යන්නේ. ඉතින් මේ රටේ සිදුවන දවැන්ත ගව ඝාතනය ඇතුළු සත්තු ඝාතනය නැති වේවා කියලා ප්‍රාර්ථනාව. ඒ වගේ මධ්‍යසාරා දුම්වැටි දුරාචාරය මේ රටින් දුරන් වේවා කියන ප්‍රාර්ථනාව ජයශ්‍රී මහ බෝධි වහන්සේ ළඟ තබන්න අපි යනවා. අද ජයශ්‍රී මහ තව දවස් දෙකකින් විතර අපි ළඟා වෙනවා. ඊට පස්සේ ඒ ආශිර්වාද එතනින් ප්‍රාර්ථනාව කළා රුවන්වැලි මහ සෑය දවසක් ගත කළා රාත්‍රිය. අපි මේ ගමන අවසන් කරමු. අදට දවස් කීයද පැන්දන්නේ? අදට අපි 29 හින් පිටත් වුණා. අද 13 වෙනි දවස. අද 13 වෙනි දවස. ඉතින් තාම පුළු හැටියට ජනතාව දැනුවත් කළා. ජනතාව බොහොම ප්‍රතිචාර ලබා දුන්නා. අපට පින්ඩපාතේ ලබා දුන්නා. බොහොම සතුටුයි. ඉතින් උතුමාලා එහෙනම් තුනුරුවන් සරණයි කාලේ. පිටියේ ඉඳලා පයින් වැඩම කරනවා. දැන් කොහාට යනකම් අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධි වහන්සේ ඇවිල්ලා හෙට්ටිපොලට ඇවිල්ලා හෙට්ටිපොලෙන් ගුරුවෙල වැල්ලවට ඇවිල්ලා වැල්ලවින් පොල්ලතුවාඩියට ඇවිල්ලා පොල්ලතුවාඩිය ඔස්සේ මේ දඹුල්ල මාවත ඔස්සේ අද බකමුණු හරහා මේ දඹුල්ලට පැමිණියේ. ඉතින් මේ ගමන බොහොම ඓතිහාසික ගමනක් වෙනවා මේ ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධයන්. අදින් අපේ රටට ඇති වී තිබෙන මේ ගව ඝාතනය කියන අශිෂ්ට ක්‍රියාවලිය අතීතයේ අපේ රටේ තිබුණේ නැහැ. ඉතින් මේක මේ මං හිතන්නේ විශේෂයෙන්ම අපේ සිංහල බෞද්ධය ගවමස් කෑවේ නැහැ. මේක පිළිකුල් කරපු ආහාරයක්. නමුත් විදේශ සංක්‍රමණය සමග අපේ සිංහල බෞද්ධයෝ මේකට හුරු වුණා. හුරු කරා බලහත්කාරයෙන්. ඉතින් වර්තමානයේ දවසකට ගවයන් 5000ක් විතර මේ ක්‍රියාවලිය මේ අශිෂ්ට ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සඳහා භික්ෂුන් වහන්සේලා හැටියට අපි විරුද්ධව නැගී සිටින කාලේ
වගේම මේ රටේ දැවැන්තව සිදුවෙන හලාල් ව්‍යාපාරය වර්ජනය කිරීමත් අපේ අරමුණක් වෙනවා. වගේම විශේෂයෙන්ම තාවගතත් මේ රටට හරියන්නේ නැහැ. අපි කරනවා මේ ම්ලේච්ඡ ඝාතනය, ගව ඝාතනය, සත්ව ඝාතනය මේ රටින් තුරන් වෙන්න ඕනේ. ඔබතුමාට නුවණ පහළ වෙන්න ඕනේ. ඒ නිසා ගව ඝාතනය නතර කරපු දාට මේ රටට හරියනවා කියන පණිවිඩය අපි දෙනවා. ඒ නිසා මේ ම්ලේච්ඡ ගව ඝාතනය නතර කරලා මේ රට කිරෙන් ස්වයංපෝෂිත කරන්නට අපි විශේෂයෙන් අවධානය කරනවා. මේ වස්තු රජයේ කියා සිටින 2016 වෙනකොට මේ රට කිරෙන් ස්වයංපෝෂිත කරනවායි කියලා අපි බොහොම අභියෝගාත්මකව කියා සිටිනවා. මේ ගව ඝාතනය නතර කළොත් 2016 නෙවෙයි 2013 ඉවර වෙන්න කලින් මේ රට කිරෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ නිසා පිට රටින් හරක් ගෙන එක නවත්තලා අපේ මේ රටේ ඉන්න මේ අහිංසක සතුන්ගේ ජීවිත ටික බේරුවොත් මේ රට කිරෙන් ස්වයංපෝෂිත කරන්නට මහා ආර්ථික වාසි ලබා ගන්නට ශක්තියක් ලැබෙනවා. සියලු ජනතාවට මේ ගව ඝාතනය නතර කළ මේ රටේ සෞභාග්‍ය අපට අවවාද අනුශාසනා දුන්නේ නිරන්තරයෙන්ම දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඒ වගේම ජාතික හෙළ උරුමේ නායක